ඔයා මම දකින්නේ මිසයිල යනවා. ඔයා මම දකින්නේ ගිනි ගන්න තැන්. ඔයා මම දකින්නේ තෙල් ටැංකි විනාශ වෙලා යනවා. අපේ රටේ තෙල් අර්බුද එනවා. හැබැයි උන්වහන්සේ වෙලාව ගන්නවා. ඒ මොකද උන්වහන්සේට වඩා මහත් දෙයක් කරන්නට යනවා. මේ කාලේ මහා අභාග්‍ය සම්පන්න කාලයක් කියලා අපි ගොඩක් වෙලාවට කියනවා. අපිට ඒ වගේ දේවල් ඇහෙනවා මේ මැද පෙරදිග වෙන යුද්ධයක් නිසා. අපි කියනවා කොහෙවත් රටවල් ගහ ගන්නවා. ඒකෙන් අපි වගේ අසරණ අය දුක් විඳිනවා කියලා. ඔව් ඇත්ත. මේක මහා අභාග්‍ය සම්පන්න කාලයක්. අපි හැම කෙනෙක්ටම ආයෙත් අර කලින් තිබ්බ පීඩාවන්, වේදනාවන්, අමාරුකම් අපේ රට ඇතුලේ, අපේ ජීවිතය ඇතුලේ, අපි ජීවත් වෙන පිළිවෙල ඇතුලේ අපිට දැන් වැඩිපුර සටන් කරන්න වෙලා. හැබැයි මේ හැම දෙයක් ඇතුළෙම කෙනෙක් අහනවා දෙවියන් වහන්සේ මොකද කරන්නේ? දෙවියන් වහන්සේ නිහඬද? ඇයි මේ වෙන විනාශයන්ට මුකුත් කරන්නේ නැත්තේ? ඇයි මේ මිනිසුන්ගේ හදවත් වෙනස් කරන්නේ නැත්තේ කියලා. මෙන්න මහා මේ දැවෙන ප්‍රශ්නයට, මිනිස්සු අහන ප්‍රශ්නයට, ගොඩක් සමාජ මාධ්‍යවල කතා වෙන මේ ප්‍රශ්නයට, අපිට ඇඟිල්ල දික් කරන ප්‍රශ්නයට දෙවියන් වහන්සේ විශ්වාස කරන ජනතාවක් නිසා අද අපිට උත්තරයක් හම්බ වෙනවා. උත්තරයක් හම්බ වෙනවා. පළවෙනි කිව්වේ මෙසේකල් දිවසිවරයා දෙවියන් වහන්සේගේ වචනයෙන් කියනවා සොහොන් කොත්වල ඉන්න නුඹලාව මම නැගිට්ටවනවා කියලා. සොහොන් වල ඉන්නේ මැරිච්ච අය, ජීවයක් නැති අය, හුස්ම ගන්නෙ නැති අය. අපි කැමති නෑනේ සොහොන් වලට යන්න. පාළු වෙච්ච තැනක්, භයංකර වෙච්ච තැනක්, කවුරුත් ඉන්න අකමැති වෙච්ච තැනක්, ජීවත් වෙන කවුරුත් යන්න අකමැති තැනක් මේ සොහොන. හැබැයි උන්වහන්සේ කියනවා මේ සොහොන් කෙත් මම විවර කරලා මේ සොහොන් වල ඉන්න අය මැරිච්ච අයව පුබුදවනවා කියලා. ඒ කියන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ කියනවා මේ සොහොන් කොත් වගේ ඔයාලත් ජීවත් වුණාට හුස්ම ගන්නට අපි මැරිනා වගේ ඉන්නේ. මැරුණා වගේ ඉන්නේ මේ වෙන දේවල් එක්ක. ඔව් උන්වහන්සේ කියනවා මම මගේ ආත්මානුභාවය ඔබ තුළට රිංගවලා ඔබව මම ආයමත් නැගිටවනවා කියලා. දෙවියන් වහන්සේ අභාග්‍යයක් ඇතුලේ අපිට පේන, අපිට ඇහෙන, අපේ මනසට මේ වෙලාවේ ගෝචර වෙන අභාග්‍ය සම්පන්න දේ ඇතුලේ උන්වහන්සේ මහත් දේ කරන්න පුළුවන්. ඒ මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා. ලාසරස් අසනීපයි කියලා ජේසුට පණිවිඩේ එනකොට ජේසු මේ පණිවිඩේ ගණන් ගත්තේ නැහැ. ජේසු මග අරිනවා. අපිට කවුරු හරි අසනීපයි කිව්වොත් අපි නම් දූවල යනවනේ කෙනාව බලන්න. හැබැයි උන්වහන්සේ ඉක්මන් කරලා අඩිය තියලා යන්න බෙතානියට වෙනුවට උන්වහන්සේ නවතිනවා. උන්වහන්සේ ඉන්නවා. කිසිම හදිස්සියක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ යනවා පරක්කු වෙලා. දවස් 4ක් පරක්කුයි. උන්වහන්සේ යනකොට ලාසරස් මැරිලා. ලාසරස්ව ගල්ලෙනේ තැම්පත් කරලා. මරියා මාර්තා අඬනවා. මරියා මාර්තා විතරක් නෙමෙයි. මේ ගල්ලෙන ළඟට යන ජේසුත් අඬන්න පටන් ගන්නවා. මොනතරම් වේදනාවක්ද? ඇයි ජේසුට ලාසරස් අසනීපයි කියලා පණිවිඩ එනකොට උන්වහන්සේට දුවල යන්න තිබ්බනේ. ගිහිල්ලා අත තියලා ලාසරස්ව හොඳ කරන්න තිබ්බනේ. මාර්තා මරියා දන්නවා මේක. ඒකයි ජේසුට පණිවිඩයක් යන්නේ. බලාපොරොත්තු වෙනවා ජේසු වෙයි කියලා. මාර්තා මරියා කියනවා ඔබ වහන්සේ එනකන් අපි බලාගෙන හිටියා. හැබැයි දැන් ලාසරස් මැරිලා. අභාග්‍ය සම්පන්න දේ ජේසු මුකුත් කරන්නේ නැහැ. ඕනකමින් පරක්කු වෙලා යනවා. හැබැයි ජේසු පරක්කු වෙන්න හේතුවක් තිබ්බා. ඒ හේතුව තමයි මේ වෙන දේ නිසා මිනිස්සු දකිද්දී ගල්ලෙන ඇතුලේ මැරිච්ච ලාසරස් කෙනෙක්ව උන්වහන්සේ දකිනවා. මැරිච්ච ලාසරස් කෙනෙක් නෙමෙයි, ජීවත් වෙන ලාසරස් කෙනෙක්. ඒ ජීවත් වෙන ලාසරස් නිසා මැරිලා වගේ හිටපු ජීවත් වෙන මිනිස්සුන්ව නැගිටවන්න තමයි
උන්වහන්සේ මේකට ඉඩ දුන්නේ. උන්වහන්සේ ඉඩ දුන්න ලාසරස්ට මැරෙන්න. හැබැයි ඒකෙන් මොකද වුනේ? ලාසරස්ට ආයමත් පණ ආවා. මහා ප්‍රාතිහාර්යයක් සිද්ධ වුණා. උන්වහන්සේ මහා ඉගැන්වීමක් කරා. මැරුණත් මාව අදහන කෙනා ජීවත් වෙනවා කියලා. ඔය ඔක්කොම ඇතුලේ මේක දකින ජේසුව අදහපු නැති විශ්වාස කරපු නැති බොහෝ පිරිසක් උන්වහන්සේව අදහන්න පටන් ගන්නවා. විශ්වාස කරන්න පටන් ගන්නවා. මැරිච්ච දෙයක් ඇතුලේ උන්වහන්සේ ලාසරස්ට විතරක් නෙමෙයි පණ දුන්නේ. ගොඩක් අයට පණ දුන්නා. මාර්තා මරියට ගෝලයන්ට තේරුම් ගන්න බැරි වෙච්ච දේ උන්වහන්සේ පෙන්නවා. පාවුල්තුමා අන්න ඒ නිසයි අපිට කියන්නේ. උන්වහන්සේත් එක්ක අපේ මැරිලා තිබ්බට ශරීර උන්වහන්සේ අපේ ආත්මය පුබුදුවනවා. උන්වහන්සේ අපේ ආත්මය පුබුදුවනවා. අපේ ශරීර පාපය වෙනුවෙන් මැරිලා තිබ්බත් උන්වහන්සේ නිසා අපි ජීවත් වෙනවා. අභාග්‍ය සම්පන්න දෙයක් වෙයි. වටේ මේ වගේ කතන්දර ඇහෙයි. උන්වහන්සේත් නිහඬයි කියලා හිතේ. හැබැයි ඔයා මම දකින්නේ මිසයිල යනවා. ඔයා මම දකින්නේ ගිනි ගන්න තැන්. ඔයා මම දකින්නේ තෙල් ටැංකි විනාශ වෙලා යනවා. අපේ රටේ තෙල් අර්බුද එනවා. හැබැයි උන්වහන්සේ වෙලාව ගන්නවා. ඒ මොකද උන්වහන්සේට වඩා මහත් දෙයක් කරන්නට යනවා. උන්වහන්සේ තවත් මැරිච්ච අයව නැගිට්ටුවන්නට යනවා. උන්වහන්සේත් ඒ වේදනාවේ ගියා. ජේසුත් ඇඬුවා. උන්වහන්සේ ඔප්පු කරා මමත් ඔයත් එක්ක මේ වේදනාවේ යනවා. හැබැයි මම වේදනාවේ යන්නේ ඔයාව වේදනාව ඇතුලේ මරන්න නෙමෙයි. ඔයාව නැවතත් මේ මරණින් නැගිටලා ගන්න. Walk with the Church.